Ya guys, mau ke restoran mau? Boleh makan Pak? Lemon. Not like. ඔන්න ළමයි ෆයිනලි අපේ බිරියානිය රෙඩි. ඔය හලෝ යාළුවනේ කොහොමද ඔයාලට අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ වික් ෆීස් ෆැමිලි වොග් වලින් ළමයිට අපේ ලන්ච් එක කන්න හදපු විදිය බලන්න. ළමයිට කන්න මොන හරි හදන්න යන්නේ. වීඩියෝ එක දිගටම බරක් වුණා. අයි බරක් වුණේ? ඊයේ නෑ මම ගියා පොඩි ඇත්තම කියන පොඩි සෙට් වීම් එකට. අපේ යාළුවෙක් එක්කම ආයි මස්සිනා දෙන්න ගියේ. ඉතින් දුව මොකද කරේ? ඈ? දුව මොකද කරේ? දුව හැරලා හිටියා මං එනකන්. එයා බය වුණා අප්පච්චි ගෙදර එන්නේ නැති වෙයි කියලා. දැන් සෙට් ටීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මං හිතන්නේ මේ ලෙමන් හදලා ඉල්ලන්න. දැන් මට නිදිමතයි ලෙමන් හදලා ඉල්ලන්න. නෑ නෑ නෑ. නෑ මං හිතන්නේ ඒක තමයි. ඒ හින්දා නෙමෙයි ලෙමන් ගෙඩියක් බොන එක හොඳයි නේද? මෙයා හිතන්නේ ගායිස් ඊයේ එළියට ගිහලා සෙට් වෙලා ආපු හින්දා තාමත් වෙරි මතේ මම වෙරි බහිලා දෙහි ඉල්ලනවා කියලා මෙයාගේ. ඔන්න ඉතින් මමත් වොෂ් එකක් දාලා හැම කුස්සියට ආවා. ඇවිල්ලා දැන් ඔය හදන ජූස් එක කියන්න බෑ ඒකට. එයා හදන බීම් එක බොන්න තමයි යන්නේ. බීලා ඉවරලා ඉතින් යාට සපෝට් එකක් දෙන්න කියලා තමයි මං හිතන් ඉන්නේ. ඇයි අන්න දැක්කද? අන්න දැක්කද? දැක්කද? ඇයි කියලා? මට කියන්න මතක වුණානේ. ඔයාලට මතක ඇති නේද යාළුවනේ මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඒකේ මෙයා කියනවා මගොල්ලොත් එක්ක හරි කරදරේ කුස්සියේ වැඩ කරන්න කියලා. ඒක තමයි ප්‍රශ්නේ. මගේ වයිෆ් කැමති නෑ එයා උගෙන වෙලාවට කවුරුත් ඇවිල්ලා එයාට අතපත දානවට. ඉතින් අර මං කලින් කිය උදව් කරන අදහස මං ඒක ඉල්ලා අස් කර ගන්නවා යාළුවනේ. Basmati rice. Okay. Hey, hey. අන්න දාන්න පා මම හරි වෙන්නේ. අමාරුයි. අනිත් වෙලාවේ ආයෙ ඉවරන්න බෑ ඒක. අම්මා වාසු. Basmati rice. ඒ බාස්මති රයිස් එක මේක ඉන්න පොඩ්ඩක්. කොයින් බාස්මති එක. මේක කේස් එකකින් අපි ගන්නේ මේක කිලෝ 5 5000 අන්දාස් ගන්න කොයි වෙනවා. මේ සතියේ තිබ්බේ නෑ හැබැයි. ඉතින් තිබෙන්නේ මේක මේ ඉතුරු ටිකක් මේ සතිය ගන්නකොට මේ වෙන එකක් ගත්තේ. මේක මේ බාස්මති හොඳයි. අර ඉතින් මම මේක පෙඟෙන්න දාන්නේ නැහැ ගොඩක් අය මේ ගොඩක් අර සෝප් වෙන දානවනේ. මේක දාන්න තු හදන්න පුළුවන් මේ රස දෙනවා ඇලෙන්නේ නැහැ පිටක්. Lemon. Not like. Yes. ඇත්ත තමයි ගායිස් මෙයා කියන්නේ. ලෙමන් වලට වඩා අමුතු රහක් තියෙනවා තමයි. ඔයාලට මතකද මෙයා දානවා සන්කුයික් එකෙන් පොඩ්ඩක් බීම් එකට. මං එපා කියලා කෑ ගහන්නේ. එහෙම කෑ ගැහුවට ඇත්තට මේක චුට්ටක් රහයි. Guys, අපි දැන් හදන්න යන්නේ. බුරියානි. නෑ මුලින්ම නෙවෙයි. ඒක අල්ලුයි. බුරියානි වගේ එකක්. මේ තියෙන ඔක්කොම නෑ. පොඩි ඉතින් පේන්නේ නැහැ මෙතන.
වෙන්නන්න කැමරා එක. marinate chicken. Okay. ඉතරෙන් දාන්නේ. ඔන්න තියනවා අපෝ වෙන්නන්නකො පොඩ්ඩක් අර. හදන විදිය පෙන්වන්න ඕනේ නැහැ. නෑ වෙන්නන්න මේ තියෙන මොනවද ලූණුයි ඉඟුරුයි. Okay. ඉංග්‍රීසි වලින් කියන්න බලන්න. Garlic, onion and ginger. Okay. Done. Ginger. Good. Ginger. Ginger. මේක මට ගත්තා. මේක රත් කරා. ඒක දැම්මා. ඔව් මේක සමාජගත කරන ඉන්න ටිකක් ඔන්න බලන්න. ඔව් guys දැකලා නැහැ guys chicken දාන්න මොන බලන්න chicken දාන්නේ මෙහෙමයි තාත්තියට. තෙල් කර වෙලාමදි කර වෙලා නෙමෙයි කියන්නේ ඒකට. තෙල් රත් වෙලාමදි. ඔගේ විදිහක් තියලා දාන්න කොහොම මම කියන්නේ කියලා විතරයි. ඒක දාන්න. මෙහෙම හිටියට මා guys මාත් දන්න ඔය එක ඔය ට්‍රික්ස් හොඳේ. ඔන්න guys දැන් chicken එක දාන්න යන්නේ. මේක යාපයක් කරන්න පුළුවන් අර මම වෙන විදිහට හදනවා. ඒක දාන්න රසයි උන්. අතගන්න අත පේන්නේ chicken එක කොහොමද සද්දේ. chicken එකේ සද්දේ. අද තමයි ඉස්සලාරේ. වෙනකන් තමයි අපි හිටියේ මෙච්චර වෙලා. චෙස් වෙනවාන මූණ චුට්ටක් චෙස්. ඒ බහත්තර වෙනවද? මේක අන්නද. රයිස් කරන්නේ මේ නරාස් වර්ෂන් එක වගේ. ඒ ඉස්සරේ දරාස් කරනවා. දරාස් එකගෙන ආපු ඉස්සරේ. Aishwarya nih, Aishwarya. Guys, we made big. හොඳයි වගේ. අර ඒක කියන ග්‍රේවි එක වෙනස ලගත හැකියි. අර වීඩියෝ කරන නිසා මේක ඉගෙන ගන්න. එහෙමයි අපි. Guys, පොඩි සීන් එකක් තියෙනවා මම මේ gimbal එකෙන් කරන්නේ මේ ඔෆෝ DJ gimbal එක. මට පොඩ්ඩක් තාම ඒක හුරු නැහැ මේ වීඩියෝ එක. gimbal එක ඕනේ හින්දා වීඩියෝ එක. තාම gimbal එක ඕන නිසා වෙන්නේ. මම තව ඉස්සරහට මට ඕන නිසා වීඩියෝ එක ගන්නම්. එතකොට පොඩ්ඩක් සමා වෙන්න. මෙයාට ඕන නිසා වැඩ කරන්නේ. මාත්‍තින් පොයි try කරලා අර දැක්කනේ ග්‍රිම්බල් එක වටේ කරකිනවා. මම තාම ඇත්තටම මේ ග්‍රිම්බල් එකට අලුත්. මම තාම ඒක ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. ඒ නිසා ඉතින් ඉස්සරහ වීඩියෝ වලදී මම මේක කොහොම හරි try කරලා හදා ගන්නවා හරි විදිහට කරන්න. මොකද නිදිද? මොනවා 12ට කලින් එන්න ඕනනේ කොහේ ගියත් 12ට කලින් එන්න ඕන නම් තමයි. නැත්තම් මෙහෙම තමයි වෙන්නේ. උයන ගමන් නිදි රංගි. ඇත්තටම guys මටත් පව් කියලා හිතුණා. මොකද ඊයේ රෑ මං එනකම් පාන්දරකම් ඇහැරලා ඉඳලා උදේ දෝනි ඉස්කෝලේ යන්නත් නැගිට්ටා. ඇත්තටම නිදි මත ඇති පව්. පැත්තම ආවිලාට තියෙන කොහොමද? ඔතන guys පැත්තම වෙලා තියෙනවා කියලා කියන්නේ අපි chicken එකේ අනිත් පැත්ත fry කර ගන්නවා කියන එකට. Karambu නැති. බුරියානි නෙමෙයි උනාට පොඩ්ඩක් ඒ වගේ එකක් හදන්න. බේරිං එක දාන්න නැද්ද? තියෙනවා. තානි. බර මොකද බිරියානි මොකක්ද කියලා නෙවෙයි. බිරියානි මාත්
මාන්නේ කියන්නේ. මම නම් දන්නේ නැහැ මේක. මට දැන් ඔය කසල්ලක නිදිනවා. ඔය නම් දන්නේ නැහැ ඔයගේ. ඩේලි සෙන්ඩ මොන අනිවාර්යයෙන්. දැන් මේ ඔක අර පොත් බිරියානි සීන් එක දාන්නේ. ඔක හදලා ඔකට බත් එක දාලා ඔකේ රත් වෙන්න දෙනවා. ලේසි වෙලාවට ඉන්නේ අපිට. දැන් මේ වගේ නිදිමත වෙලාවට වගේ එහෙම හැදුවාම ෂේප්. දැන් මේකේ තෙල් ටික මේ තෙල් ටිකටම දැන් චිකන් එකේ තෙල් එකක් ගලවන්න තියෙන්නේ මේකට. මේකට මම දානවා ගින්න ටික. ගායිස් සුවදක් නම් එනවා. මම්මා. සුපිරි සුවදක් එනවා හජා. මේකත් එක්කම ෆ්‍රයි වෙලා යනවා. මැනිකේ සුවඳට මට දැන් කල්ලා කන්න හිතෙනවා. ඇත්තටම ගයිස් මේ චිකන් එක හැදෙද්දි නම් මාරම සෝදක් ආවේ. මට ඒ වෙලාවේ චිකන් ටික නිකන් කන්න හිතුණා. ඒ තරම් සෝදයි. ගයිස් වේදනාව. කෙලගිරි නොවදිනේ. ඔක්කොම කරන්න පුළුවන් හදලා යන්න තමයි බැරි. ඒක තමයි බැරි හදලා. මේකත් එක්කම අර හොඳට ෆ්‍රයි වෙනවා නේ බලන්න. කොමින්නකෝ බලන්න බලන්න මම යාව පෙන්නන්න තියා කියනවා මේක බලන්න. මම hina එන්න ෂුට්ටක්. එහෙම නෑ. ආයි. මේ ඇස් දෙක ටොයින් වෙලා ඉන්නේ. ගයිස් කොහමද ඒක? අනේ ටිකක් දානවා. මේ මගේ විදිය හරිද මේ අර මේ සම්ප්‍රදායික විදියක්වත් එහෙම මුකුත් නෙමෙයි මම මේක මගේ රයිස් එකක් මගේ විදියට හදන්නේ එක ඒවා කියන්න එපා ඒ නිසා කො ආයි සරට කියන්නේ මම කො අසරට සරට එක ඒවා කියන්න එපා මේක මගේ විදියට හදන්නේ මගේ රයිස් එක කන්නේ මගේ මනුස්සයයි මගේ ළමයි ඒක සම්පූර්ණ කියන්නේ අම්බෝ කොහොමද දාන්න මේ හොඳයි කියලා නෑ නෑ කැමති වෙන්නේ නැහැ කොහොමද ගයිස් වස සගුත්තා ඇත්තම කියනවා නම් ගයිස් අපේ දූ හින්දා විතරක් නෙමෙයි. මම හින්දාක් සැර දාන්න වෙන්නේ නෑ කෑම වලට ගෙදර හදන්න. මොකද මමත් වැඩි සැර කන්නේ නෑ ගෑස්ට්‍රයිටිස් හින්දා. ඔබ පේස්ට් එකක් දාන්න යන්නේ. මොනවාද? 3-5 දාන්න. 3-5 දාන්න යන්නේ බා. 3-5 දැම්මා වුණා. මොනවා හොයනවද දරවන්නේ නරවලා සූතිය. චුට්ටයි අයියෝ චුට්ටයි. අයියෝ චුට්ටක් දාන්න එපා. අනේ චුට්ටක්. හැපෙන්න නැතුණාන එපා චුට්ටක් දාන්න. ඒ රස ස්පොයිල් වෙනවා. නෑ ස්පොයිල් වෙනවා ඔය ඔරිජිනල් රස. ඔතනදී මම සූදුරු කුඩු දාන්න එපා කියන්නේ මොකද ඒ සූදුරු කුඩුවෙන් එන රහ මට එච්චර සෙට් වෙන්නේ නැහැ. අකමැත්තක් නෙමෙයි බට් එක සෙට් වෙන්නේ නැහැ මට එච්චර. ඒ මොනවද දාන්නේ? කහ කුඩු දානවා කහ කුඩු. අන්න ගියා. මම ගන්න ගියා. මම මේ ඇයිද වගේ හැදුවට මේ චිකන් එක මැරිනේට් වෙන්න මෙන්න මේක දැම්මා. චිකන් එක මැරිනේට් වෙන්නේ. එතන මේක එහෙම හකින් විදියක් ඉතින් බලන්නකො ගයිස් කොහොමද? කොහොමද ඒක? අතන ඔබ ඉතින් දෙකක් ගන්න හදලා පාරක් විතර හදනවා. ඒක ලොකුවට ටේස්ට් එක දාන්න නැති නිසා. ඒක තමයි. කොහොමද ගයිස් ඒක?
සවුස් දාන සවුස්. මුඩියක් දෙන්න කටේ කියන්න. තනික් මුඩියක් දෙන්න කටේ දානවා. ඒක පොෂ්නේ. උතර අපේ vlogs බලයි dear guys. ගයිස් කියන අපේ මොකක්ද දාන්න. පොෂින්දා. පොෂ් ටාක්ස් එකෙන් කතා කරන්නේ. දෙන්න මෝලේ. මොකද අපිට කතා කරනවා. අවුල් පාචාරවුන. කාරිකන පාරවුන. වැරදුනාද මාන්දයි. හිතලවත් ඒක වෙන්නේ නැහැ. අපිට හිතලවත් පොස්ට් වෙන්න බෑ ඉතින් guys. ඒකයි සත්‍ය. guys දැන් සත ගාලා සද්ද ඇහෙනවා අපේ. එයාලගේ හැදෙනවා guys. අද දවල්ට බිරියානිය හැදෙනවා. ඩිං මදා ෂෝෂ්. The ෂෝෂ්. tomato ෂෝෂ්. මේක නිදාන ඔක්කොම. මොන සෝයි සෝස් නේද? ඔයගොල්ලෝ ගන්න දන්නවා තීන් එක දැන් දරුවනවා. නොබලාක මම හදනවා තනියෙන්. ඔකට බත් එක දාන්න නැද්ද? chicken marinade එකේ gravy එක මේ මික්ස් ටික මම්මා තව හොඳයි හොඳයි හොඳ නම් කිපිල් ගායිස් ආයෙත් දුරු නේද? ගායිස් කොහොම පොඩක් ඉන්න මම බීම එක බීලා ගන්න ටිකක් ඉන්න ඕගොල්ලෝ ඔහොම. අනිත් පැත්තට වෙයිද වර? අනිත් පැත්තට වෙයිද? ඔක වෙයි. අන්න වෙයි. දකුණුවත් නෙමෙයි වමත් නෙමෙයි දකුණ. හාල් හොදවලා ගමන්නේ ගයිස් බලාගන්න හාල් හොදන. හරි බයයි යන්නේ මේ ඔයාලට වීඩියෝ දානකොට මේ කොහොම නෙමෙයි හොදන්නේ අර මම හොදන්නේ මෙහෙම පෙරන්නේ මෙහෙම කපන්නේ කියනවනේ. මම ලයිට් එක දාන්න. දාලා තියෙන ලයිට් එක. කරුවලා. ගයිස් මම පෙරන්නේ ගාවට අපේ යවට පරිසරය ඔයගොල්ලෝ. මේක පොඩි කඩන්න උයන් හොඳ නැහැ ඉතින් මම මෙනාලේ ඉන්නේ. අනේ සාමාන්‍ය මම මේක හාල් එක වතුර තියන්නේ මේ ගානට. මේ පිළිතුර. මෙන්න හිතයි දන්නේ මම මේ. හාල් එක වතුර තියන ගාන පෙන්නන්නේ. ඔව් වෙනම හිතන්න එපා. පාස කරනවා නෙමෙයි. දැන් අප බලමු දෙක ආයේ. දැන් හොඳම ටික. මේක තමයි හොඳම ටික. අන්න ස්ටොප් පොටියකට දැන් දැන් ගයිස් දැම්මා බං දැම්මා. දැන් ඉතලාට සාමාන්‍යයෙන් වැඩි කරනවා අඩුවටදී. මේක තමයි හොඳම ටික. මේක තමයි හොඳම. මේක තමයි රසම. තමයි රහස්. රසම. රහස්. දැන් ඉඩ කියන බලන්න. ඔය ඉතින් ඔය කඩේ යවනවනේ මම. ඔන්න ගයිස් ඔක තමයි මගේ ඉතින් වැඩේ. එයාට ඉන්න කියලා මං යනවා ලිස්ට් එකට. ලිස්ට් එක. ඔන්න ගයිස් ලිස්ට් එක දුන්නා. දැන් අපි පාඩුවේ ඉන්නේ. එහෙනම් ගයිස් අපි මේක මෙන්න ඉඳලා. අපි දැන් ඊට පස්සේ හම්බ වෙමු. ආයි හම්බෙමු. මේ කන්ද. චෙක්ිනාතේ ඔන්න ගයිස් මේ මගින්නේ විනාඩි 5කින් විතර. 5කින් විතර මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ටික
ටිකක් ඉදෙන්න දීලා ලා. විතරේ මේ කයි කාලේ කෙනෙක්ද? ඔන්න දැන් වතුර ටික හිඳලානේ තියෙන්නේ. ඔන්න දැන් අපි මේක පොඩ්ඩක් විතර හිටමු කරලා. ඉතින් අඩුවම කරනවා. Camera ready. ඔන්න ළමයි finally අපේ බිරියානිය ready. Oh බස්මති යට මේ උඩට හැදලා තියෙනවා. ඒ කියන්නේ මේ බත් එක හොඳටම මේ කුක් වෙනවා. හරි. ඒක හොඳටම හරි ගිහින් තියෙන්නේ. උඹට පේනද මේක බෙරි වෙලා මුකුත් නැහැ නේ. හොඳටම කුක් වෙලා තියෙනවා. මම බත් එක බෙදලා පෙන්නන්නම්. ඉන්න බෑ කිව්වා. හස්බන්ඩ් කන්න ඕනේ. මම කනවා. කවුද guys මේව දැක්කම ඉවසන් ඉන්නේ. මේ දුන්දාන රසබත් එක දැක්කම ඉවසන් ඉන්න පුළුවන් මෙලෝ මිනිස්සෙක්ට. පුළුවන් නම් ඒක මිනිස්සෙක් වෙන්න බෑ. සාමාන්‍ය මිනිස්සෙක්. බුරියානි නෙමෙයි වුණාට බුරියානි වගේ එකක් නේ. ඉතින් බිත්තරයක් ඕනේ. දැන් බලමු කන විදි. කොහෙද මහරණ? කවන්න මට. කවන්න? අන්න කවන්න. දිගටම කවන්න කියන්නේ බෑ. දිගටම කවන්න ගියයිද දන්නේ නැහැ. උනේ. අන්න හදපු එකනම කවන්නයි යන්නේ. මේ වයින් කරන්න. මේ ස්ථානිය නේද? පරාමයෙන් හැදුවා. ඔන්න ගයිස් ඒ පුල පුලා බලාගෙන සිටපු අවස්ථාව උදා වුණා. රසම රස බිරියානියෙන් කටක් කන්න. ඒකේ රස ගැන නම් ඉතින් ආයි කියලා වැඩක් නැහැ. සුපිරිම රසයි. එහෙනම් ඉතින් අපි තවත් දවසක තවත් vlog එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. බයි බයි.